මම අද ඔයාලට පෙන්නන්නම් Prius එකේ තෙල් කරන්නේ කොහොමද කියලා. ඇත්තට දැන් මම කිලෝමීටර් 1.3ක් ආවා. දැන් 88ක් පෙන්නනවා. ඒතර මේ පොඩි දුරකින් පෙන්වන එක ඇත්තම එක නෙමෙයි ඇත්තටම. ඒකට මෙතන දැන් 88ක් කරන්නේ නැහැ. මෙතන මම පොඩ්ඩක් පහළට පල්ලමකට වගේ ආවේ. ඒ කියන්නේ ස්ට්‍රේට් එක ගොඩාක් තද කරලා පෑගුවේ නැහැ. නෝමල් පෑගුවේ නැති තරම්. ඒකයි මේ මෙච්චර පෙන්වන්නේ. දැන් මේක 93ක් පෙන්නනවා. දැන් මේක පොඩ්ඩක් ආයේ කන්දක් වගේ අද්දනකොට තමයි මේක අඩු වෙන්නේ. එතකොට ලොකු දුරක ගිහින් ඇවරේජ් එක බලන එක තමයි හරියම මෙතඩ් එක. නැත්තම් මේ පොඩි දුරකින් හරියට තෙල් කරන ප්‍රමාණය කියන්න බෑ. මේක බලන්න වලට වෙනස් වෙන හැටි. දැන් ආයෙ පහළට යන්නේ. එතකොට මේක ආයෙ වැඩි වෙනවා. 69.1ක් තියෙන. ඒක දැන් ආයෙ වැඩි වෙන්න ඕනේ. පාගන්නේ නැහැ. අර 73ක් වුණා. ඇස්ස වෙලාවක යන්නේ. දැන් ඔන්න ආයෙ මම පාගනවා. ඒතර 78.7 තියෙන එක බලන්න අඩු වෙන හැටි. 96.8 වුණා. එතකොට ඒක නිසා පොඩි දුරකින් මෙච්චර තෙල් කරනවා කියන එක එච්චර ඇකියුරේට් නැහැ. දැක්කම දැන් 56 වුණා. මේ කිලෝමීටර් 2.3ක් මම ඇවිල්ලා තියෙනවා. දැන් මම ටිකක් තදේට පාගන පොඩි කන්දක් වගේ තියෙන. ඒතර බලන්න 58.5 අර 55 වුණා. පාගනකොට අඩු වෙනවා. ආයේ ස්ට්‍රේට් පාගන්න නැතුව තියන් යනකොට ආයෙ වැඩි වෙනවා. එහෙම ගිහිල්ලා ඇවරේජ් එක තමයි අන්තිමට පෙන්නන්නේ. වාට මේ ට්‍රිප් එකක් අවසාන. දැන් 48 තිබ්බ දැන් 50 වුණා. ආයෙ මම පැග්ුවේ නැහැනේ. දැන් මෙතන 0.20 කියලා තියෙන. එතන තමයි අපි ස්ට්‍රේට් පාගන විදිය අනුව මේ ඒක ස්ට්‍රේට් එකනේ වැඩි වෙන එක පෙන්න. දැන් ඔන්න අන්න අර පෙන්නනවා දැන් 20ටත් 15 10 වගේ තියෙන. මෙහෙම පාගගෙන ඉන්නකොට තෙල් කරනවා අඩුයි. මේ මොහොතේ ලීටර් කිලෝමීටර කොච්චර ගන්නවද තෙල් කරනවද කියන එක තමයි මේ පෙන්නන්නේ. ඒක 10 වගේ නෙමෙයි. මෙහෙම දිගට ගියොත් ගොඩක් අඩු වෙනවා. දැන් අර බලන්න අර 50 වුණා. එහෙම ගියොත් තව අර 44 වුණා. අම්මම අඩු වෙනවා. මේක ඇතැරිකම ස්ට්‍රේට් ආන්න මේක උඩට යනවා. ලීටර් කිලෝමීටර මේ මොහොතේ කරන එක 40 වුණා. එතකොට ආයෙ වැඩි වෙනවා මේක. 44.7 දැන් වැඩි වෙනවා. 46 වුණා. මම දැන් කිලෝමීටර් 15ක් විතර මම යනවා. අන්තිකටම ගිහින් පෙන්නන්නම් ඔයාලට කොහොමද කියලා. අපි ට්‍රැෆික් එක නැත වාහනයක් ඉස්සර කරන්න හැම යද්දි ළඟටම ගිහින් බ්‍රේක් කරලා නවත්තලා වගේ ආයෙ රේස් කරලා ගන්නවා වගේ කරනකොට තෙල් පිච්චෙන වැඩි. ඒක නිසා අපි ඉස්සර කරන්න පුළුවන්ද කියලා බලලා දුර තියාම බලලා හරියට ඈත ඉඳලම ඊට තියෙන විදිය අනුව ස්පීඩ් කරගෙන ගියා නම් ඒක ස්මූත් ස්පීඩ් කරගෙන ගිහින් ඕවර්ටේක් කරනවා වගේ තියෙනවා. ඒකෙන් ෆුල් කරන හොඳට. අර රේස් කර එකපාර පිකප් කර ගන්න ගියොත් තෙල් පිච්චෙන වැඩි. දැන් කිලෝමීටර් 5ක් ඇවිල්ලා 38.3යි තෙල් කරලා තියෙන ඇවරේජ් එක. මේක හැම ඒ මොහොතේ අඩුවෙන් කරනවා වැඩියෙන් කරනවා. මේ මොහොතේ නකට ඇවරේජ් එක තමයි මේ පෙන්නන්නේ. දැන් කිලෝමීටර් 8.2ක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ෆුල් ඇවරේජ් එක 28.7ක් කරලා තියෙන මේ වෙනකොට. මම ටිකක් කන්ද වගේ ටිකක් තිබ්බා. ඒ ටික පාගලා ආවා. ඒක නිසා තමයි අර 40 ගණන් තිබ්බ එක අඩු වුනේ. දැන් ආයි පහළට වගේ යන්නේ. ඒකයි මේ වැඩි වෙන්නේ. 28.2යි දැන් තව ඔක වැඩි වෙනවා. ඔන්න බලන්න දැන් පහළට නේ යන්නේ. 28.7 වුණා. දැන් ස්ට්‍රේට් පාගන්නෙම නැහැ. මේකත් ෆුල් තියෙනවා. 29.1 වුණා. මේකම පොඩි දුරක් නිසා තමයි මේ ෂණිකව වෙනස් වෙන්නේ. ඒක ලොකු දුරක් නම් මේ මෙච්චර ඉක්මනට මෙහෙම වෙනස් වෙන්නේ. මොකද ලොකු දුරක් ගිහින් කිලෝමීටර් 200 300ක් වගේ ගිහිල්ලා කිලෝමීටරයක් ඊළඟ කිලෝමීටර දෙක යනකොට මෙහෙම ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. ඒකේ තෙල් ගොඩාක් කරත් නැත්නම් ඇවරේජ් එක වෙනස් වෙන්නේ නැහැ නේ. එච්චර ඉක්මනට. දැන් ටිකක් කරලා දැන් ආයෙ ටිකක් පාගනවා මම. ආයෙ සෝ කරන එක නිසා මේක අර ස්ට්‍රේට් ස්මූත් වගේ තියාගෙන යන්න පුළුවන් නම් තෙල් හොඳට කරනවා. දැන් ඉස්සරහ කන්දක් වගේ තියෙනවා. දැන් මෙතන පොඩ්ඩක් අර වේගෙම නැතුව නෝමල් ස්පීඩ් එක වැඩි කරගෙන ගිහිල්ලා අර කන්දේ පුළුවන් තරම් ටිකක් දුර ගිහිල්ලා පාගන්න නැතුව ඒ විදිහට එකම ස්පීඩ් එක වගේ යන්න පුළුවන් නම් තෙල් කරනවා හොඳට. කිලෝමීටර් කාලසම් පාක් ආව 34.3ක් කරා තේ. අපේ තෙල් කරන එක ගැන වලට අයිඩියාවක් එන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි සාමාන්‍යයෙන් පහළ පැත්තකට ගියොත් ගමනක් යන්න. ඒතර තෙල් කරනවා. ඒතර අපි ආයේ ගමන අනිත් පැත්තට යනකොට තෙල් කරනවා අඩුයි. එහෙම තමයි වෙන්නේ අයියේ. පහළ පැත්තකින් ආයේ කන්ද පැත්තට නගින්නේ. ඒතර ඉතින් අර දැන් මම ගොඩක් පහළ පැත්තකට වගේ ඒතර 34ක් කරා. මේක අනිත් පැත්තට යනකොට 34ම කරන්නේ නැති වෙයි. 24ක් වගේ කරායි. ඊට පස්සේ ඒ දෙකේ ඇවරේජ් එක තමයි අතර මුළු ගමනට ගන්න වෙන්නේ. ඒතකොට නෝමලි කොහමද 25ක් 30ක් අතර වගේ කරන සාමාන්‍යයෙන් මේ රේස් කරලා එහෙම යන්නේ නැත්තම්. සිටි එකේ නම් 18 විතර කරන වෙලාවලුත් තියෙන යන විදිය යනවා ට්‍රැෆික් එකේ පාගල එහෙම යනවා. ඔක තමයි මම අද පෙන්වුවේ ඔයාලට ප්‍රේස් එක තෙල් කරන විදිය. මොන හරි ඔයාලගේ දේවල් අදහස් තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න.